You are working with human beings and you have to have that humanity in you if you are to be a good doctor. Engineer කෙනෙක් වුණත් එහෙමයි. නේද? අපි පාරවල් හදන්නේ, පාලම් හදන්නේ, ගෙවල් හදන්නේ මිනිස්සුන්ට. එතකොට මේ මිනිස් සම්බන්ධතාවයන් හරියට නැත්තම් මිනිස්සුන් එක්ක තියෙන ගනුදෙනු මානුෂීය සම්බන්ධතා හරියට ශක්තිමත් නැති එන්ජිනියර්ස්ලාගෙන් අපිට වැඩක් නැහැ. ඒ එන්ජිනියර්ස්ලා තමයි පාවිච්චි කරන්න බැරි පාලම් හදන්නේ, පාවිච්චි කරන්න බැරි බිල්ඩින් හදන්නේ. right? ඉතින් ඒ නිසා අපිට අවශ්‍යයි ඒ තාක්ෂණ විද්‍යා දැනුම වගේම සෞන්දර්ය අගය කරන මානුෂීය ගුණ මානුෂීය ගති තියෙන මිනිස් සම්බන්ධතා හොඳට පවත්වාගෙන යන දරු පරපුරක් පුරවැසියන් තමයි අපිට අවශ්‍ය. So I hope that this school takes all of this into consideration in the way that you all empower and develop your students. අපි කැමති දැන් අලුත් වෙන උපකරණ තියෙනවානේ ඒ හා සම්බන්ධව දේවල් ඉගෙන ගන්න. මොකද දැන් අපි වර්නියර් කැලිපර් වල ගණන් හදනවා. අපි ඒ ගැන දැනුම ගන්නවා. හැබැයි අපි සමාජයට යති මැඩම් අලුත් උපකරණ තියෙන. ඉතින් අපි කැමති ඒ අලුත් උපකරණ ගැන ඉගෙනගෙන සමාජයට යනකොට අපිට තේරෙනවානේ මේක මෙහෙම තමයි වෙන්නේ කියන එක. ඒ නිසා ඉතින් කැමති පුළුවන් නම් ඒ සම්බන්ධ කියන වර්නියර් කැලිපර් ගෝලමාන වගේ පරණ උපකරණ වලට වඩා දැන් අලුත් වෙන නවීකරණ උපකරණ ගැන අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා නම් ගොඩක් හොඳයි. මෙහෙමයි මං හිතන්නේ ඒක හරි සිලබස් අලුත් වෙන්න ඕනේ. දැනුම කියන එක හරිම ඉක්මනින් වෙනස් වෙනවා. අලුත් වෙනවා. එතකොට ඒ හා සමානව ඉස්කෝලවල විෂය මාලාත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඉගෙන ගන්නවා කියන්නේ කරුණු ඉගෙන ගන්න එකම විතරක් නෙවෙයි. ඉගෙන ගන්නත් ඉගෙන ගන්න ඕනේ. හරි ඒ කුසලතාවය තිබ්බොත් ඔයගොල්ලෝගේ විෂය මාලාව වෙනස් නොවුනත් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒවා හොයාගෙන ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට ඉස්කෝලේකින් අපි ඉගෙන කර වැදගත්ම දේ ඒ හොයාගෙන ගිහිල්ලා කුතුහලය දියුණු කළා. කුතුහලයෙන් එන ප්‍රශ්නවලට හඹාගෙන ගිහිල්ලා උත්තර හොයන්න පුළුවන් විදිහේ ළමයි අපි බිහි කරන්න ඕනේ. මොකද කවදාක්වත් අපිට ඉස්කෝල මොකද මෙච්චර ඉක්මනට දැනුම වර්ධනය වෙන ලෝකෙක හැම අවුරුද්දෙන් අවුරුද්දට මේක දැනුම පොත් අලුත් වෙයි කියන එක ප්‍රායෝගිකවත් නැහැ. right? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අපි හිතන්නේ අලුත් විදියට අපි අධ්‍යාපනය ගැන හිතනවා නම් අධ්‍යාපනය කියන්නේ කරුණු ගොඩක් උගන්වන දෙයක්ම විතරක් වෙන්න බෑ. ඉගෙන ගන්න උගන්වන්න ඕනේ. නේ? ඒ කුතුහලය ඇති වෙන විදියට ඒවා හොයාගෙන යන්නේ කොහොමද රිසර්ච් කරන්නේ කොහොමද තමන්ගේ තොරතුරු කොහොමද හොයාගන්නේ අන්න ඒ කුසලතා දියුණු වෙන අධ්‍යාපනයක් තිබ්බොත් මං හිතන්නේ ඉස්කෝලවල පොත පරණ වුණාට අපිට දැනුම හොයාගෙන යන්න හැකියාව තියෙන්න ඕනේ.